පුංචි අපට බෝසත් කතා. සැවැත් නුවර හිටපු එක ලස්සන පොහොසත් තරුණෙක් තමාගේ බිරිඳ මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. එයා පැවිදි වුණේ එයාට ඕන හැමදේම තියෙන පන්සලකුත් හදාගෙනයි. මට මේ වගේ සැලැස්මකට ලොකු පන්සලක් හදන්න. හැබැයි මේක ඉක්මනට කෙරෙන්න ඕනේ. ඒ නිසා ලොකු කුස්සියකුයි හොඳ ගබඩාවකුයි හදන්න. පැවිදි වුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ දවසක් සිවුරු ගොඩාක් වැලේ දාලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දැක්කා. ආයුෂ්මතුනි, මේ විහාරයේ භික්ෂූන් ගොඩක් ඉන්නවාද? නෑ, මං විතරයි. එතකොට කාගේද මේ සිවුරු? මගේ. මෙහෙම බඩු ගොඩ ගසාගෙන ඉන්න එක භික්ෂුවකට හොඳ නැහැ නේද? භාග්‍යවතුන් වහන්සේ සිවුරු 3යි නේද පාවිච්චි කරන්න කීවේ? මොකක්ද ඒක තියෙන වැරද්ද? පින්වත් භික්ෂුව, ඇයි ඔබ ඔය විදියට පිරිකර ගොඩ ගහගෙන ඉන්නේ? ලද දෙයින් සතුටු වෙන්න කියා බාහිර දේවලට නොඇලී ධර්මයට භාවනාවට ඇලෙන්න කියා මා කොයි තරන්නම් ඔබට අවවාද කොට තිබෙනවාද? මෙහෙම කීවාම ඒ භික්ෂුවට ලැජ්ජා හිතුණා. පිරිස මැද්දේ තමාව වැරදිකාරයෙක් කළා කියලා හොඳටම තරහා ගියා. එතකොට ඔබ වහන්සේ මට සිවුරු නැතුව අඳන පිටින් ඉන්න කියලාද කියන්නේ? කිසි ලැජ්ජා බයක් නැතුව අඳන පිටින් සංඝයා මැද කෑ ගහන උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ බැනවැදුනේ නැහැ. මහා කාරුණිකයන් වහන්සේ උන්වහන්සේට සිහිය උපදින්න අතීත කතාවක් මතක් කළා. භික්ෂුව, ඔබ ඈත අතීතයේ දියරකුසෙක් වී ඉපද සිටිද්දීත් 12 අවුරුද්දක් පුරාවටම දේවධර්මය කියන්නේ මොකක්ද කියා සොයමින් සිටියා. එහෙමනම් ඇයි මේ ගෞතම සසුනේ පැවිදි වෙලා ඉඳගෙනත් දේවධර්මය වන ලැජ්ජා බය නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ? මෙහෙම දේශනා කළාම ඒ ජාතක කතාව දැනගන්න භික්ෂුන් වහන්සේලාට ආසා හිතුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ දේවධර්ම ජාතකයේ දේශනා කළා. දේවධර්ම ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. රජතුමාගේ අගබිසවට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා. වැඩිමහල් කුමාරයාගේ නම හහිංසාස, බාල කුමාරයාගේ නම චන්ද. පුංචි කාලෙම මේ කුමාරවරුන්ගේ අම්මා නැති වුණා. ටික කාලයකට පස්සේ රජතුමා වෙනත් බිසවක් විවාහ කරගත්තා. රජතුමා ඇයට ගොඩාක් ආදරය කළා. ඉතින් ඒ බිසවටත් ලස්සන පුත් කුමාරයෙක් ලැබුණා. දේවයන් වහන්සේ, බලන්න අපේ සිඟිති පුතා දිහා. හිරු මඩලක් බබලනවා වගේ නේද? දේවියනි, ඇත්තටම අපි පුතාට සූර්ය කුමාරයා කියලා නම තියමු. මේ සූර්ය කුමාරයා වෙනුවෙන් ඕන වරයක් ඉල්ලන්න. බිසව ඒ වරය ගත්තේ නෑ. කුමාරයා තරුණ වුණාම ඒ වරය ඉල්ලුවා. රජතුමනි, සූර්ය කුමාරයාට රජකම දෙන්න. ඒක තමයි මං ඉල්ලන එකම ඉල්ලීම. රජකමට උරුමකම් කියන කුමාරවරු ඉද්දී සූර්ය කුමාරයාට රජකම දෙන්න රජතුමා කැමති වුණේ නෑ. ඒ වෙනුවට රජතුමා වැඩිමහල් කුමාරවරු දෙන්නාට උපායක් කීවා. කුමාරවරුනි, සූර්ය කුමාරයාගේ මව්බිසව රාජ්‍යය ඉල්ලනවා. ඒ නිසා ඔයාලා දෙන්න දැනට හිමාල වනයට ගිහින් ජීවත් වෙන්න. මම මැරුණට පස්සේ ඇවිත් රජකම බාරගන්න. ගොඩාක් දුකින් අඬා වැළපෙමින් වුණත් කුමාරවරු හිමාලයට යවනවා ඇර රජතුමාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මහින්සාස කුමරුත් චන්ද කුමරුත් හිමාලයට යන්න පිටත් වුණා. මිදුලේ සෙල්ලම් කරමින් හිටපු පුංචි සූර්ය කුමරු වැඩිමහල් සහෝදරවරු දෙන්නා ළඟට දුවගෙන ගියා. මහින්සාස කුමරුනි, අම්මට රජකම ඕන උනාට මට රජකම ඕනේ නෑ. මාත් ඔයාලත් එක්ක යන්න එනවා. කුමාරවරු 3 දෙනාම බරණැසින් පිටත් වෙලා හිමාල වනයේට ළඟා වුණා. මහින්සාස කුමාරයා පුංචි කුමාරයාට කතා කළා. සූර්ය කුමරුනි, අර පේන විලට ගිහින් නාල වතුර බීලා අපටත් වතුර අරන් එන්නකෝ. අනේ මෙතන හරි
ලස්සනයි. වතුරත් හරි සීතලයි. මං ඉක්මනට නාලා අයියලටත් වතුර අරන් යන්න ඕනේ. ඒ විලේ සිටියා වෙසමුණි දෙව් රජතුමාට යටත් වුණ දිය රකුසේ. වෙසමුණි දෙව් රජු කිව්වා විලට බසින අයගෙන් දේව ධර්මයේ දන්නවාද කියලා අහන්න. දන්නේ නැති අය නුඹට කන්න අවසර තියෙනවා. දේව ධර්මයේ දන්න අය නුඹට කන්න බෑ කියලා. ඒ දිය රකුසාට විලට බහින්න නැති සතෙක්වත් කන්න අවසර නැහැ. ඉතින් පුංචි සූර්ය කුමාරයා මේ මුකුත් නොදැනම නාන්න කියලා විලට බැස්සා. එතකොටම දිය රකුසා ඇවිත් සූර්ය කුමාරයාව අල්ලගත්තා. එම්බා දරුවා කියාපන් උඹ දේව ධර්මය දන්නවද? ඒ කියන්නේ ඉරයි හොඳයි නේද? උඹ මට බොරු කරන්න එපා. උඹ දේව ධර්මය දන්නේ නෑ. මන් දන්නවා උඹට කරන්න ඕනේද. උඹට මගෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ. මං උඹව මෙතන හිර කරනවා. අනේ මාව හිර කරන්න එපා. මං වැරද්දක් කළේ නෑ. අපේ අයියලා මං එනකම් බලන් ඉන්නවා. උඹව බේරගන්න කාටවත් මෙහෙට එන්න බෑ. මම වෙසමුණි දෙව් රජුරුවන්ගෙන් වරම් අරගෙනයි තියෙන්නේ. අනේ මට යන්න දෙන්න. අයියේ! අයියේ! අනේ කවුරු හරි මට උදව් කරන්න. මාව බේරගන්න. අනේ මට යන්න දෙන්න. සූර්ය කුමාරයාණනි, ඔයා කොහෙද? සූර්ය! සූර්ය කුමාරයා මෙතනට තමයි ආවේ. මේ තියෙන අඩිපාරවල්. එම්බා දරුවා නුඹ දේව ධර්මය දන්නවාද කියාපන්. මං කවදාවත් දේව ධර්මය ගැන අහලා නෑ. මං මොකද්ද කියන්නේ? දේව ධර්මය කියන්නේ සතර දිශාවනේ. සතර දිශාව? වෙසමුණි රජතුමා මොකටද මට සතර දිශාව ගැන හොයන්න කියන්නේ? නෑ ඒක වෙන්න බෑ. මට බොරු කරන්න එපා. දේව ධර්මය දන්නේ නැති උඹත් දැන් අයිති මටයි. එපා! එපා! මාව අතාරින්න! අනේ මට යන්න දෙන්න! මහිසාස! මාව බේරගන්න! උඹට මගෙන් බේරිල්ලක් නෑ. දේව ධර්මය දන්නේ නැතිව මට බොරු කරන ඔබට මම හොඳ පාඩමක් උගන්වනවා. අනේ මාව බේරගන්න! සූර්ය කුමාරය චන්දු කුමාරය ගොඩාක් පරක්කුයි. මේ තියෙන්නේ අඩිපාර. පොකුණු දිශාවට විතරක් අඩිපාරවල් තියෙනවා. ආපහු අඩිපාරවල් නෑ. කුමාරයාණනි ඔබ බොහොම වේසින් වගේ එන්න පැන්බොන්න මේ විලට බෑලා සිත්සේ නාගන්න. නුඹ මේ විලයින දියරකුස නේද? නුඹ නේද මගේ සහෝදරයන් බිල්ලට ගත්තේ? නුඹට හොඳට නුවණ තියනවා වගේ. මම තමයි මේ විලට අරක්ගත් දියරකුසා. දේව ධර්මය දන්නේ නැති ඕනම කෙනෙක්ව බිල්ලට ගන්න මට පුළුවන්. මම වරම් අරගෙන ඉන්නේ. ඔබට දේව ධර්මය දැනගන්න ඕන නම් මං කියා දෙන්නම්. හැබැයි මට මෙහෙම කිල්ට විඳගෙන ධර්මය උගන්වන්න බෑ. මුලින් මම නාලා පිරිසිදු වෙලා ඉන්න ඕනි. කමක් නෑ. ඔබ කැමති දෙයක් කරන්න. ඒ කොහොම වුණත් මට දේව ධර්මය කියා දෙත්වා. එම්බා යක්ෂය, දේව ධර්මය කියන්නේ හිරියොත්තප්ප දෙකටයි. ලැජ්ජ බයෙන් යුක්ත වීමට. ලැජ්ජාව කියන්නේ කයින් වචනයෙන් මනසින් වැරදි කරන්න පහු කරන්න තියෙන ලැජ්ජාවටයි. බය කියන්නේ කයින් වචනයෙන් මනසින් පහු කිරීමෙන් ලැබෙන දුක් විපාක වලටත් සතර අපායේ ඉපදීමටත් තිබෙන බයටයි. ආනේ කුමරුනේ මම ආතයි දේව ධර්මය දැනගත්තේ. දේව ධර්මය හොයන්න මන් 12 අවුරුද්දක් මහන්සි වුණා. අද ඉඳලා මන් දේව ධර්මයට අනුව ජීවත් වෙනවා. ඔබට ඇති පදන් වතුර බොන්න මේ විලෙන්. ඒ වගේම මං ඔබට ඔබේ සහෝදරයෙක්වත් දෙන්නම්. නමුත් එක සහෝදරයෙක්ව මට ඕනේ බිල්ලට ගන්න. හොඳයි. මට සූර්ය කුමාරයව දෙන්න. ඔබ දේව ධර්මය දන්නවා විතරද? ඇයි ඔබ ඒ දේව ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැත්තේ? ඔබ වැඩිමහල් සොයුරා බේර නොගෙන බාලයාව බේරගන්නේ ඇයි?
ඔබ වැඩිහිටිකමට ගරු කරන්නේ නැද්ද? එම්බා රකුස මන් දේවධර්මය දන්නවා ඒ වගේම රකිනවා. අපි ආපහු ගිහින් සූරිය කුමාරයව රකුසෙක් කෑව කිව්වොත් කවුද අපි විශ්වාස කරන්නේ? අපි මැරුවා කියලා හිතයි. කුමාරයාණනේ ඔබ නම්මා නුවණැත්තෙක්මයි. ඔබ ඇත්තටම දේවධර්මය දන්නවා. දේවධර්මය අනුව ජීවත් වෙනවා. මම ඔබට ඔබගේ සොයුරන් දෙදෙනාම ආපසු දෙන්නම්. රාක්ෂය ඔබ ඉස්සර කළ පව් නිසා රකුසෙක් වෙලා උපන්නා. ඒ නිසා අද ඉඳලා පින් කරගන්න. මහින්සාස කුමාරයා රකුසාව දමනය කළා. ඒ පොකුණ ළඟම රකුසාගේ රැකවල් බැඳ සතුටින් ජීවත් වුණා. කාලය ටික ටික ගත වෙලා ගියා. පිය රජතුමා මිය පරලොව ගියා. රජතුමා මිය ගිය බව මහින්සාස කුමාරයා දැනගත්තා. ඉන්පස්සේ කුමාරවරු රකුසත් අපට බෝසත් කතා. පින්වත් දරුවනි, අද ඔබ ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ දේව ධර්ම ජාතකය. මේ දරුව මේ රූපරාම පෙළින් මේ ජාතක කතාව නැරඹුවට පස්සේ අපි දැන් සූදානම් වන්නේ මේ ජාතක කතාවේ අර්ථය ආයෙ වතාවක් මේ දරුවන්ට සිහිපත් කරන්න. දේව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ පව් කරන්න තියෙන ලැජ්ජාව සහ ඒකෙන් ලැබෙන නරක විපාකයට තියෙන බය. හිරියොත්ප්ප ලැජ්ජා බයට තමයි දේව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පාඩම් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න. ඒ තමයි තමන්ගේ ජීවිතයේ අර්ථය පිණිස තමන්ගේ ජීවිතයේ යහපත පිණිස හේතු වෙන ගුණධර්මයක් තමයි මේ ලැජ්ජා බය කියලා කියන්නේ. ඒක පළවෙනි එක මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මතක තියාගන්න ඕන බහුභාණ්ඩික නොවීම. ඔබට මතක ඇති මේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්න හේතුනේ භික්ෂුන් වහන්සේ නමක් තමන්ට අවශ්‍ය දේවල් වලට වඩා වැඩිපුර දේවල් තමන් වට එක් රැස් කර ගැනීම. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා බහුභාණ්ඩික වෙන්න එපා කියලා. තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර දේවල් එක් රැස් කර ගැනීමට තමයි බහුභාණ්ඩික කියලා කියන්නේ. ඒතකොට පුංචි දරුවෙකුටත් පුරුදු වෙන්න පුළුවන් වුණොත් තමන්ගේ නිවසේ වාසය කරන දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මේ හැම කෙනෙකුට මේ ගුණය ඇති කරගන්න පුළුවන් වුණොත් මොකද්ද බහුභාණ්ඩික නොවීම කියන ගුණය එයාගේ ජීවිතේ බොහොම සරල චාම් ඇවතුම් පැවතුම් තියෙන කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි දන්නවා සමහර ගෙවල් තමන්ගේ අවස්ථාවේ ඉක්මවා ගියපු බඩු ගොඩක් තමා වටා රැස් කරගෙන ඉන්නවා.
සමහරට ඒක නිසාම තමන්ගේ ජීවිතේ අපිලිවලක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ තමාට මොනවද අයිති, තමන් මොනවද ආරක්ෂා කරගන්න ඕන කියන දේවත් තේරුම් බේරුම් කරගන්න බැරි වෙන විදිහට බහුභාණ්ඩික වෙනවා. එතකොට අපිට මේ ජාතක කතාවෙන් ගන්න පුළුවන් නම් බහුභාණ්ඩිකකම කියන දේ තමන්ගේ ජීවිතයට ආර්ථය පිණිස පවතින්නේ අනර්ථයක්. ඊට පස්සේ අපිට මේ කතාවේ වැදගත්ම දේ තමයි ලැජ්ජා බය, දේව ධර්ම, හිරියොත්ප්ප අපේ ජීවිතයට ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට තියෙන්න ඕනේ ගුණාංග 5ක්. ගුණාංග 5ක් තිබ්බොත් තමයි ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්. මොනවද ඒ ගුණාංග 5? පළවෙනි එක තමයි ශ්‍රද්ධා සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අඳුනගෙන අරහන් සම්මා සම්බුද්ධ ආදී උන්වහන්සේ ගුණ තේරුම් අරගෙන මේ ලෝකයේ මේ ගුණ වලට සමාන කරන්න පුළුවන් වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ කියලා උන්වහන්සේ ගැන හිතේ ඇති කරගන්නා පැහැදීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ධර්මයේ හැසිරෙන කෙනා ඊළඟට ඇති කරගන්න ඕනේ ගුණය තමයි පවට ඇති ලැජ්ජාව. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවේ දේව ධර්ම කියලා කිව්වේ එකක්. පවට ඇති ලැජ්ජාව නිවන් මාගේ හැසිරෙන කෙනෙක් තමන්ගේ ජීවිතේ ඇති කරගන්න ඕනේ ගුණයක්. තුන්වෙනි ගුණය තමයි නිවන් මාගේ හැසිරෙන කෙනා නිවන් මාගේ ගමන් කරන කෙනා ඇති කරගන්නනේ පව්කරන්න පවට තියෙන බය, විපාකයට තියෙන බය තමයි ඇති කරගන්න ඕනේ. හතරවෙනි ගුණය තමයි වීරිය. අකුසල් දුරු කරන්නත් කුසල් දහම් උපදවා ගන්නත්. තවත් විස්තරව කිව්වොත් නූපං අකුසල් දහම් හට නොගැනීමට වීරිය කරනවා. හටගත් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. නූපං කුසල් දහම් උපදවා ගන්න වීරිය කරනවා. උපං කුසල් දහම් භාවනාමය වශයෙන් තව තවත් වැඩි දියුණු කරගන්න වීරිය කරනවා. ඒතර කරුණු 4යි. පස්වෙනි කරුණ තමයි දරුවනේ ප්‍රඥා සම්පත්තිය ඇති කර ගැනීම. ජීවිතයේ ගැන තියෙන යථාර්ථය ගැන තියෙන අවබෝධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතර යම් කෙනෙක් පුංචි දරුවෙක් වේවා, වැඩිහිටි කෙනෙක් වේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධා, හිරියොත්ප්ප, විරිය, පඤ්ඤා කියන කරුණු 5 තමන්ගේ ජීවිතයේ තියෙනවා නම් විතරයි. එහෙමනම් අපිට මේ දේව ධර්ම ජාතකේනොත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ලෝකේ සුවසේ වාසය කරන්න කැමති කෙනෙක්. ලෝකයාගෙන් ගෞරව සම්මාන ලබන්න කැමති කෙනෙක්. තමන්ගේ ජීවිතේ සාර්ථක විදිහට ගත කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔහු තුල තියෙන්න ඕනේ මේ කියන දේව ධර්ම. මොනවද? පවට ඇති ලැජ්ජාව සහ විපාකයට ඇති බය. වර්තමාන කාලේ යම් කෙනෙක් සාර්ථක ජීවිතයක් ගත කරනවද? නිന്ദා පහස විඳින්න නැතුව ගරු බුහුමන් ලැබමින්, කීර්ති පැසසුම් ලැබමින් යමෙක් ජීවත් වෙනවද? ඒ හැම කෙනා තුලම මේ දේව ධර්ම තියෙනවා. ඒ කෙනාගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා. මම කයින් මේ වැරදි වැඩේ කරොත් මට නිന്ദා පහස විඳින්න වෙයි. මං වචනේ මේ වැරද්ද කළොත්, මං හිතින් මේ වැරද්ද කළොත් මට සමාජයේ ලැජ්ජාවටපත් වෙන්න වෙයි කියලා අකුසල් කරන්න යාගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා. ඒ කෙනාගේ හිතේ තියෙනවා මම මේ සිත කය වචනේ මුල් කරගෙන නරක දේවල් කළොත් මට මේකේ ප්‍රතිවිපාකේ සමහරට තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදිලා විඳින්න වෙනවා. പ്രേත ලෝකේ එහෙම නැත්නම් නිරේ ගිහිල්ලා විඳවන්න වෙනවා කියලා ඒ කෙනාට ඒ කරන අකුසලයට විපාකයට බියක් තියෙනවා. එහෙමනම් දරුවනේ අපිට මේ මනුස්ස ලෝක ජීවත් වෙද්දී අපිට පුළුවන් වුණොත් මේ දේව ධර්ම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පවා මේ ගුණ ධර්ම දැනගෙන හිටියා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මහා කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට මේ දේව ධර්ම ඇති කරගන්න උන්වහන්සේ අවවාද අනුශාසනා කළා. ඉතින් පුංචි දරුවෝ කල්පනා කරන්න ඕනේ පුංචි වයසේ ඉඳලා හිරියොත්ප්ප ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගුණ ධර්ම ඇති කරගෙන අනාගතේ
ලෝකයට වැඩදායී පුද්ගලයන් බවට පත්වෙන්න තමන්ගේ ජීවිතයේ අඩිතාලම පුංචි වයසේදීම තමා විසින් සාදා ගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ හැම දරුවෙකුටම අපි ආශිර්වාද කරනවා තමන්ගේ ජීවිතේට මේ දේව ධර්ම ඇති කරගෙන සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරමින් ගෞතම බුදු සසුන තුල උතුම් ධහම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ පුංචි අපට බෝසත් කතා